ඔබේ ඇසුර ගැන දෙපාරක් හිතන්න. එක්තරා රජකුගේ නිදන කාමරයේ සුදු පැහැති සේද ඇතිරිලි සහිත ඇඳක් තිබුණි. එහි සුදු පැහැති මැක්කියක් ජීවත් වුණා. දිනක් මකුණෙක් ජනේලයකින් කාමරයට ඇතුළු වී මෙම ඇඳට පැමිණියේය. මැක්කිය ඔහුව දැක වහාම පිටව යන ලෙස පැවසුවාය. මකුණා ඉතා යටහත් පහත් ලෙස පවසා සිටියේ තමා බොහෝ කලක සිට විවිධ මිනිසුන්ගේ ලේ බී ඇති නමුත් රජකුගේ ලේ රස බලා නැති බවයි. රජුට වේදනාවක් නොදැනෙනසේ ලේ බොන්න ඕනා කියන කොන්දේසිය මත මැක්කිය මකුණාට එහි නැවතීමට ඉඩ දුන්නාය. රජතුමා කාමරයට පැමිණ විඩා නිවා ගැනීමට ඇඳහි වැතිරුණේය. මකුණා රජුගේ ලේබීමට නොයිවසිල්ලෙන් බලා සිටියේය. රජුට තද නින්ද යනතෙක් ඉවසීමට නොහැකි වූ මකුණා රජුට ඉතා තදින් දෂ්ට කළේය. එය ඉදිකටුවකින් ඇන්නාක් මෙන් රජුට දැනුනි. වහාම අවදි වූ රජු සේවකයන් කැඳවා තමාට සතෙක් දෂ්ට කළ බවත් ඇඳේ සිටින සතා සොයා මරා දමන ලෙසත් අණකළේය. මෙය ඇසූ කපටි මකුණා වහාම ඇඳේ මුල්ලක ලී අතර හැංගුණා. සේවකයන් ඇඳ පරීක්ෂා කිරීමේදී ඇතිරිලි අතර සිටි අහිංසක මැක්කියව දැක ඇයව මරා දැමූහ. නරක මිනිසුන් ලංකර ගැනීමෙන් හොඳ මිනිසුන් පවා විපතට පත්වන බව මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. පේජ් එක ෆලෝ කරලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න.